Thank you. Hi, welcome to my YouTube channel Dinu Vlogs. මාව subscribe කරලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. Dinu Vlogs එක මම ඔයාලා ඉස්සෙල්ලාම එක්කගෙන යන්නේ ඩවුන් සවුතලට. අපි යමු එහෙනම් මාදුගාගේ tour එක. ඉස්සෙල්ලාම මෙන්න මෙහෙම අපි බෝට් එකට නගිනවා. full බෝට් එකම රුපියල් 6000ක් වගේ තමයි වෙන්නේ. බෝට් එක යන අයත් එක්ක ඔයාලට ඒක share කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම එන්ට්‍රස් එක තියෙන ගෝල්ඩ් රෝඩ් එක යටි. මෙහෙම යන්නේ පළවෙනියටම හම් වෙනවා කඩලාන ටිකක්. ඒ මැද්දෙන් තමයි යන්නේ. හරිම ලස්සනයි එතන. මාරම ලස්සනයි. ඔය බලන්නකෝ. හරිම ලස්සනයි. ඊට පස්සේ ටික දුරක් ගියාම අපිට හම් වෙනවා කිඹුල් පැටියෙක්. ඒ ආන්ටිට කීයක් හරි දීලා අපිට ආව අතට ගන්න අල්ලන්න පුළුවන්. ඒක අලුත්ම අත්දැකීමක්. මොකද මෙයාලා ලොකු වුණාම අපිට අල්ලන්න බෑනේ ඉතින්. චූටි කාලේ නම් හරිම කියුට්. එයාලා ලොකු වුණාට නපුරු වුණාට පුංචි කාලේ නම් හරිම කියුට්. මං අතට ගත්තා. ඇත්තටම අපි අර ගෙවල් වල පූස හදනවා බල්ල හදනවා වගේ තමයි. ඔන්න ඔතනින් තමයි ගඟ පටන් ගත්තේ. ඔය තිබ්බේ ඉස්සකොටු. අර කොට ගහලා තිබුණේ ඉස්සකොටු. දැන් 3ක නවත්තනවා කිව්වේ යාළ බෝට් එක. මේ ඒරියා එකේම දූපත් 64ක් තියෙනවලු. අර පෙමුණ දූපතේ පවුල් 40ක් ඉන්නවා කිව්වා. ඒ ඉන්නේ තමන්ගේමයි තමයිලු. ඒක නම මට මතක විදිහට ගල්වන් දූපත වගේ තමයි කිව්වේ. ඉස්සෙල්ලම නැවැත්තුවේ මෙන්න මේ දූපතේ. අපිට දූපතෙන් බැස්ස ගමන් පුංචි දේවාලයක් වගේ තිබුණා. ඒ දූපතේ එක එක දේවල් වවලා තියෙනවලු. කුරුඳු තව මොන හරි වවලා තියෙනවා. ඒක නම් මට මතක නැහැ. ප්‍රධාන වශයෙන්ම කුරුඳු තමයි වවලා තියෙනවා කිව්වේ. හරිම ලස්සනයි ඉතින්. ඒ දූපතේ මිනිස්සු ජීවත් වෙනවා. ගෙයක් තියෙනවා, ගෙවල් හදලා තියෙනවා. එයාලා කුරුඳු වවනවා කිව්වා. ඔය මම ඉතින් හරිම ලස්සනයි. එතන අංකල් කෙනෙකුත් ඉඳගෙන කුරුඳු තලලා හැම පෙන්නනවා. ඒ අතරේ ඔන්න මම යාළුවෙක් දැක්කා. ඔයාලටත් පෙන්නන්න මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. උකුස්සෙක් හිටියා ගහක් උඩ. වලට පේනවා ඇති. අපිට උණුම උණු කුරුඳු තේකකුත් ෆ්‍රී දෙනවා මේ පැකේජ් එකට. හරිම රසයි ඒක. ඒ කුරුඳු තේක බීලා අපි ආයෙ ගමන පිටත් වුණා. හරිම ලස්සනයි ඉතින්. දූපත් පේනවා, ගස් කොළන් පේනවා. වතුර උඩින් අපි යන්නේ. ඔහොම යනකොට ආයෙත් අපිට ලස්සන කඩලානක් අතරින් යන්න හම්බෙනවා. ඒ වෙලාවට යාළුවා බෝට් එකේ එන්ජින් එක ඕෆ් කරනවා. කිසිම සද්දයක්වත් නැති නිසා එතන හරිම නිදහස්, මාරම නිදහස් බවක් දැනෙනවා. මට නම් ඒ ගියපු බෝට් සවාරිය එකේ ලස්සනම ලොකේෂන් එක එතන තමයි. එතනත් එළියට ඇවිල්ලා අපි ආයෙ පිටත් වුණා. මේක පැය එකහමාරක දෙකක විතර ගමනක් ඉතින්. මේ පේන දූපත තමයි මේ ඒරියා එකේ තියෙන පුංචිම දූපත. ඒක අවුරුදු 400ක් පරණයි කිව්වා. මැටි වලින් තමයි ඉස්සෙල්ලම තිබිලා තියෙන්නේ. අවුරුදු 100 ගානකට පස්සේ තමයි ආයෝක හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ හම්බෙන දූපතේ පන්සලක් තියෙනවා. පන්සලක් කියන්නේ ඒක ආරණ්‍යයක්. අපිට යන්න පුළුවන්. අපි නම් ඒ වෙලාවේ ගියේ නැහැ.
එහෙම යනකොට පුංචි පුංචි කඩ හම්බෙනවා. ඒකත් හරි අමුතුම එකක්. ඉතින් ගොඩබිම කඩවල වල තියෙන හැම දෙයක්ම වගේ තියෙනවා. ටිප් වල හිදාම තියෙනවා. තැඹිලි තියෙනවා. අපිත් ඉතින් නවත්තලා කිරල බීම එකක් ගත්තා. මොකද අපි දැක්කේ වටපිටාවේ හැමතැනම කිරල ගස් තියෙනවා. ඉතින් කිරල බීම එකක් බොන්න හිතුණා. අය මං කිරල එක බොනවා. හරිම රසයි. මාරම රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම අදුගංගේ බෝට් සවාරියක් ගියොත් අනිවාර්යෙන්ම කිරල එකක් අරන් බොන්න. ඒක මාරම අත්දැකීමක්. ඔය හැමතැනම වගේ ඉස්සකොටු තියෙනවා. මම මේවත් බල බල තමයි යන්නේ. ඔයාලත් යන්න. ඔයාලත් ඒ අත්දැකීම ගන්න. ඊට පස්සේ අපි වෙක්කන් ගියා ෆිෂ් තෙරපි එකට. ඒකත් පැකේජ් එකට ඇතුළත්. විනාඩි 15කට රුපියල් 300ක් වගේ තමයි එක්කෙනෙක්ගෙන් ගත්තේ. මට මතක විදියට ඉස්සෙල්ලා කකුල් දැම්මම නම් චුට්ටක් අමාරුයි කිති වගේ. ඒ ටික වෙලාවකින් මාරව සනීපයි. කොච්චර වෙලා හිටියද මදි. පැයක් දෙකක් තුනක් වුණත් ඉන්න පුළුවන්. ඒ තරම් සනීපයි. සනීපයි වගේ මේක හොඳයි කියලාත් කියනවනේ. එතරම් පැයක් වුණත් ඉන්න පුළුවන්. ඇත්තට මේ ඉතින් විනාඩි 15ක් 20ක් වගේ තමයි. ඔන්න ඔයාලවත් එක්කගෙන මම ගියපු අපේ ටුවර් එක මෙතන ඉවර වෙනවා. මං ආදරෙන් ඉල්ලනවා මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ලයික් එකක් දාලා ෂෙයා එකක් දෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Thanks for watching.